මහාචාර්යතුමා එයා හමු වුණා ඉක්මනට එන්න අර තියන්නේ පුරාවස්තුක සලකුණක් ඕක දෙන්න ගවේෂණය සාර්ථකයි ඉතිහාසගත වෙමි මෙතන බලන්න ඇත්තටම මොකක්දේ සිදුවනේ හිතෙන්නේ මේ බටනලාව නිසා ඔවුනොවුන් අතර අරගල තිබෙන්ඩ ඇති නොනවතින අරගලය රාජවංශය පුරාම මට ලැබුණු සාධකවලින් නන්වේ අධිරාජ්‍යයට අයත් තොරතුරු හෙල්ලිවේවී මහාචාර්යතුමා විශාල ප්‍රදේශයක් ඔව් මට එහෙම හිතෙනවා අපි මු ආවරණ ඉවත් කරලා සෝදිසි කරමු කොහොමත් ටිකක් පරිස්සම් වෙමු මේ තමයි නන්වේ අධිරාජ්‍යයේ සොහොන් කැබ එදා හදිසියෙම සිද්ධ වුණු දේ ඔබ දෙදෙනා සියසින්ම දුටුව නේද මම ඒකන බලන්නම් ගැටලුව කෙන එකක් නැහැ ඕකටත් පරිස්සමෙන් නන්වේ රාජධානි සමය හරිම ගුප්තයි සංස්කෘතික වශයෙන් ස්වර්ණමය යුගයක් සනිටුහන් කළා පසුව කෙමෙන් පරිහානිය කරාගියා එය සංවර්ධිත ශිෂ්ඨාචාරය කිසිදු අධිරාජ්‍යයකට අභිබවයන්න බැරිුණා එය තවම මටත් ප්‍රහෙලිකාවක් ඒ නිසයි අපි පරිස්සම් විය යුත්තේ හරි මම ඉදිරියෙන් ඔය දෙන්න පසුපසින් හරි අපි යමු වසර ගණනාවක උත්සාහය සඵල වුණා. එහෙනම් එය හමු වුණා. පුරාණ නන්වේ අධිරාජ්‍යයේ රහස් සැඟ වූ භූමිය. ඔබට මේ ගැන කොහොමද දැනෙන්නේ? ඔව් බාහිර පරිසරයට වැඩි වෙනසක් නැහැ. මෙය ගැඹුරු ආවාකයක්.
අපහසුවකින් තොරව හුස්ම ගැනීමට හැකිවන පරිදි. මේ විවරය තුළට වාතය ලබා ගැනීමට පහසුවක් ලෙසයි මෙසේ කරන්න ඇත්තේ. අසහාය නන්වේ ජනතාව වසර 3500කට පෙරත් නාගරීකරණය වෙලා. තව ටිකක් ඇවිදලා තොරතුරු සොයමු. හොඳයි. නවග්‍රහ චක්‍රය නවග්‍රහ චක්‍රය. ඒ ශිෂ්ඨාචාරයේ වටිනා වස්තුවද අතීතයත් අනාගතයත් රැසයක දිවීමේ දායාදද මාචාර්යතුමනි? නිවැරදි නිවැරදි. ඉතින් මොකද අපි මේකට කරන්නේ? මේ රැගෙන යමු. එකල සංස්කෘතිය විදහාමාන පුරාවස්තුවයි මේ. මෙයයි අප කළ විශිෂ්ඨතම ගවේෂණය. නැගිටින්න මහාචාර්යතුමා. ඉක්මනට. මහාචාර්යතුමා මොකද කරන්නේ? Run!